It's been about a month, 20 days. You've been going home to a place selling cakes. And you said slowing down, alright now. Then you wake me and walk away. Let it be known. Don't go touching the teeth. Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න වෙනද වගේම රූ අදත් ඇවිල්ලා ඉන්නවා ඔයගොල්ලොත් එක්ක ලස්සන වීඩියෝ එකක් ලස්සන දවසක් ෂෙයා කරගන්න. අද vlog එකේ ස්පෙෂලිස්ට් එක තමයි මම අද ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ after school vlog එකක්. මුලින්ම අපිට කරන්න තියෙන අපේ බෑග් එක අස්පස් කරන එක. මේකෙන් මට ඔයාලට පෙන්නන්න තියෙනවා. මතකද මම බර්ත්ඩේ කාඩ් එකක් හදනවා දැම්මා යාළුවෙකුගේ බර්ත්ඩේ එකට. ඉතින් මම එතනදී ඔයාලට මෙන්ෂන් කරානේ අපි යාළුවෝ සෙට් එක එකතු වෙලා අපේ යාළුවන්ගේ උපන්දිනවලට ගිෆ්ට්ස් ෂෙයා කරගන්නවා කියලා. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා එක යාළුවෙක්ට ගත්ත ටැග් එකකුත් මම අද තමයි ඒක ගත්තේ. ඒකත් මම ඔයගොල්ලන්ට මේ vlog එකෙම පෙන්නන්න තමයි යන්නේ. එහෙනම් ඉස්සෙල්ලම පොත් බෑග් එක එහෙම අස් කරගෙන ඉමු. මේ තියෙන්නේ මගේ ස්කූල් බෑග් එක. මුලින්ම අපිට තියෙන්නේ ස්කූල් බෑග් එකේ තියෙන බඩු ටික අස් කරගන්න. මේ තියෙන්නේ යාළුවාට අපි එකතු කරපු සල්ලි වලින් ගත්ත තෑගි ටිකක් විතරයි. රෝල් එකකුත් තියෙනවා. මම මගේ පර්ස් එක මාරු කරා. දැන් මම පාවිච්චි කරන්නේ මෙන්න මේ පර්ස් එක. ඒ වගේම මේ පෑනිරි ඇඳලා තියෙන්නේ මගේ ඉස්කෝලේ යාළුවෙක්. හරිද? එයාටත් ඉතින් මම රිටර්න් එක දුන්නා. මමත් පෑනිරි ඇඳා. මේ දවස්වල රස්නේ වැඩි නිසා ගෙදරට වතුර බෝතලේ ඉවර කරගෙනම තමයි මම අරගෙන එන්නේ. දැන් ඉතින් අපි ලන්ච් බොක්ස් එකත් අයින් කරගමු. රැයට පාඩම් කරන්න කද්දි තමයි ඉතින් ඕවා තියාගෙන ඉන්නේ. අදත් මට අපේ ආච්චි අම්මා කෙනෙක් ගොඩාක් බයිට් වර්ග අරන් දුන්නා. ඒ ටික නම් මට ගේන්න බැරි වුණා. ඒ ටික මං අම්මිට දුන්නා. අම්මි ඒ ටික අරගෙන එයි. ඕනිම දෙයක් තමයි කුඩේ කියන්නේ. ටෙක්ස්ට් බුක් තියෙන තැනින් ලියන පොත් ටික ලියන තැනිනුත් තමයි ඉතින් තියාගන්නේ. මේ තියෙන්නේ යාළුවාට ගත්ත අනිත් ටැග්. ඉන්නකො මම ඔයාලට ඒ ටික පෙන්නන්න. මේ ටික පොඩ්ඩක් පැත්තකින් තියාගන්න වෙනවා. මට ඔයාලට ඒ ටික පෙන්නන්න නම්. ඔයාලට පේනව නේද? මම ඉතින් ඔයාලට පෙන්නන්නයි යන්නේ මං යාළුවාට ගත්ත ගිෆ්ට්ස් ටික. අපිට ඉස්සෙල්ලාම පෙන්නන්න තියෙන්නේ මෙන්න මේකේ තියෙන්නේ මොනවද කියලා. ඇත්තටම එයාට බෙල්ට් එකක් ගන්න තමයි ගියේ. හැබැයි එයාට බෙල්ට් එකක් නම් ගන්න උන්නේ නැහැ. මොකද එතන තියෙන බෙල්ට්ස් ඔක්කොම වගේ out of stock. ඊට පස්සේ එයාට මෙන්න මේ චේන් එක ගත්තා. මං එයාට හෙව්වේ එවිල්ලායි එකක් තියෙන චේන් එකක්. හැබැයි මට එවිල්ලායි තියෙන චේන්ස් හම්බ වුන්නේ නැහැ. හැබැයි ඒකේ තියෙන ලස්සන වදන ගොඩලේ මම ඒක දැන් තමයි නෝට් කරගත්තේ. In search of best friend I founded a diamond. Yes, it's you. ඉතින් එහෙමත් ලියලා තියෙනවා. එයාට මේක ගත්තා. මේක මම ඔයාලට ඕපන් කරලා පෙන්නන්නම්කෝ. ඇත්තටම කියනවා නම් මම perfume එක සිලෙක්ට් කරද්දී මේකේ සුවඳවත් බැලුවේ නෑ. හරිද? හැබැයි මම කියන්න ඕනේ මේක මාර සුවඳයි. මම ගත්ත perfume එකටත් වඩා සුවඳයි මේ perfume එක. මමත් ආයෙ ගද්දි මේ perfume එක try කරන්න ඕනේ. ඉතින් අපි ඒකත් මේ විදිහට ආයෙ box එකට දාගමු. ඊට පස්සේ මගේ හොඳම යාළුවා රපුන්සල් කෙනෙක්. හරිද? එයා අපේ හොඳම යාළුවා වුණේ. ඒ කියන්නේ අපි චූටි කල්දනම යාළුවෝ. අපි 6 විතර ඉඳලම අපි වඳුරනවා. but she became my best friend. ඒ කියන්නේ මගේ හොඳම යාළුවා වුණේ අපි 10 වසරේට ආවට පස්සේ. එයාට අරලිය කට්ටකුත් ගත්තා. මම හිතන්නේ ඉතින් එයාලගේ අරලිය කටුත් ඇති. මොකද එයා ඉතින් ওই වගේ දේවල් වලට ආස කෙනෙක්නේ. එයා රපුන්සල් කෙනෙක් නිසා තමයි මම එයාට ওই වගේ දේවල් ගත්තේ. ඊට පස්සේ මතකද මම ඔයගොල්ලන්ට බිස්නස් අප්ඩේට් එකක් දුන්නා cloudy bags ගැන. ඉතින් ඒක කරන්නේ ඒකේ තියෙන්නේ ලස්සන printed tote bag collection එකක්. ඉතින් මම ඒකෙන් ගත්ත tote bag එකකුත් දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඒකේ print එක මාර ලස්සනයි. මේක නම් තේරුවේ මන් නෙවෙයි අපේ අම්මා. print එක පේන්නේ නැද්ද ඔයාලට? මේ තියෙන්නේ. ඉතින් මේවා තමයි අපේ මනුතිට
එයාගේ යාළුවන්ගෙන්. ඒ කියන්නේ අපෙන් හම්බ වෙන ගිෆ්ට්ස්. දැන් මම ඔයාලට පෙන්නන්නම්. ඒකේ ෆුල් view එකක්. ඔයා මනුති මේ බ්ලොග් එක බලනවා නම් අනිවාර්යෙන්ම මට මැසේජ් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයා බ්ලොග් මේවට ආසයිද කියලා. මම හිතනවා ඔයා මේවට ගොඩාක් ආස වෙයි කියලා. මගේ හොඳම යාළුවා වුණාට මම දන්නේ නැහැ එයා ටෝට් බෑග්ස් නම් පාවිච්චි කරනවද කියලා. මම හිතනවා එයා ටෝට් බෑග්ස් උත් පාවිච්චි කරනවා ඇති කියලා. කමක් නැහැ ඉතින්. පාවිච්චි කරත් නැතත් මේකත් එයාට අලුත් gift එකක් වෙයිනේ. කවුරුත් දීලා නැති. හරිම ලස්සනයි. මේ ටික පැක් කරන්නත් ඕනේ. පුංචි නෝට් එකකුත් ලියලා දාන්න ඕනේ. මට ඉතින් තෑගි සිලෙක්ට් කරන්න આવත් මම අනිවාර්යයෙන්ම මේ මොකක් හරි නෝට් එකක් ලියන්න අමතක කරන්නේ නැහැ යාළුවා වෙනුවෙන්. අපි ඒක වොෂ් එකක් දාගෙන ඇවිත් කරමු. දැන් ඉතින් මම මේ ටික අස් කරලා ඉවරලා මට තියෙනවා මෙන්න මේ රෝල් එකට වැඩේ දෙන්න. මම ෆ්‍රෙෂන් අප් වෙලා ආවා. දැන් තියෙන්නේ කෑම පෙට්ටිය හොදලා මේ මොනවා කරන්නද මේ රෙදි ටික බනන්න යන්න. දැක්කනේ දවුව වැටුනම සුදු පාටයි. එහෙනම් අපි ඉස්සෙල්ලාම කෑම පෙට්ටිය හොදගෙන ඉමු. දැන් තියෙන්නේ රෙදි බනන්න. හරි මේ මම රෙදි ටික වැනුවා. ඊට පස්සේ මේ තියෙන්නේ තෑග්ගත් පැක් කරා. දැන් ඉතින් මේ vlog එක පොඩ්ඩක් කොට වැඩි නිසා මම කලින් ඊට පස්සේ දවසේ vlogs ටිකුත් ඔයාලට මේකටම ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඔය තියෙන්නේ මම ස්ටඩීස් කරපු පුංචි අවස්ථාවක්. ඔයාලා මේ දවස්වල මොකද කරන්නේ? හොදින් ඉන්නවද? සතුටෙන් ඉන්නවද? ඔයාලා එහෙම ඉන්නවනම් මාව බලන ඔයාලා හැමෝම සතුටෙන් ඉන්නවනම් මටත් හැපි. මේ දැතලම් වීලලම් වෙන්න ඕන මේ හින සැබවින් ඉටු වෙන්න ඕන මාගාව සසරේම ළඟ ඉන්න ඕන. Good morning. එහෙම බැලුවාම මාගේ දිහා එහෙම බැලුවාම මාගේ දිහා එහෙම බැලුවාම මාගේ දිහා. මෙයාලත් එක්ක උදේවරුවක් පටන් ගන්නවා කියන්නේ මාරම මාරයි. හරිම කම්ෆර්ටින් මෙයාලව බලන එක උදෙන්ම. ටඩා මේ වීඩියෝ එකකින් පොඩි vlog alert එකකුත් දෙනවා. ඊළඟ vlog alert එක වෙන්නේ සතියක් මාත් එක්ක එක දිගට maths and science study week එකක් spend කරමු කියන එක. එහෙනම් ඔන්න මේ වීඩියෝ එකත් බලන්න ඕනේ. එහෙනම් මම මෙතනින් මාගේ vlog එක ඉවර කරනවා. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. ගොඩාක් ආදරෙයි. මම ඔයාලගේ ආදරණීය Ru Vibes.